දෙවෙනි පාඩමේ තියෙන විස්තර කොටසේ තියෙනවා කොරියාවේදී ලාභයට බඩු ගන්න විදිහ ගැන. ඉතින් මේකේ විස්තරයක් දීලා තිනවා අපි මේ විස්තරය පැහැදිලි කරගමු. 한국에서 알들하게 생필품을 구입하는 팁. 코리아웨디 한국에서 알들하게 라베트 생필품을 어, 생필품을 කියලා කියන්නේ ජීවිතයේ දිනදා අපි භාවිතා කරන බඩු සබන් රේසර් ටූත්බ්‍රෂ් වගේ දේවල්. ක්වික් හදා කියලා කියන්නේ මිලදී ගන්නවා ටිප් එකක් ටිප්ස් ගන්න ටිප් එකක් කොහොමද කියන්නේ මිලදී ගන්න විදිහ. හරිද? මිලදී ගැනීමට උපදෙස්. හරිද? ලාභට. මේකේ තියෙන ඡේදය අපි කියවලා බලමු. මේ ඡේදයේ තියෙන හොඳ ලස්සන විස්තරයක්. මේක පැහැදිලි කරන්න හොඳට ඔයාලට අපි මුලින්ම විස්තරය කියවලා ඉපු වීඩියෝ එක අවසානයේදී බලමු අපි වීඩියෝ ක්ලිප් ටිකක් මම එකතු කරන්න. 대형마트에서는 종종 1 플러스 1, 2 플러스 1 또는 주말 특가와 같은 할인 행사를 여러 식료품부터 생활품까지 다양한 상품을 싸게 판매합니다. 마트에서 나누어주는 전단지를 통해 할인 상품 및 할인 금액, 주전 상품을 등 할인 행사에 대한 정보를 얻을 수 있습니다. මේක පැහැදිලි කරන්න පළවෙනි ඡේදය. තේහොන් මාතේසෝන ලොකු මාට් වලින් තේහොන් කියලා කියන විශාල මාතේසෝනන් මාට් වලින් චොංජොං ඉඳ හිට ඇතැම් ඉඳ හිට නැත්නම් බොහෝ විට බොහෝ අවස්ථාවලදී එකක් ගත්තම එකක් දෙනවා. නැත්නම් දෙකක් ගත්තම එකක් දෙනවා වගේ. චුමල් තකාව සතියන්තේ චුමල් කියන සතියන්තේ තක්කා කියලා කියන්නේ මේ වට්ටම් සහ කතන් හරින් හෙන්සාර. ඒ වගේ හරින් කියලා කියන්නේ මෙල අඩු කිරීමේ මිල අඩු කිරීමේ හෙන්සාර ඉවෙන්ට් එකක් නැත්නම් මිල අඩු කිරීම දැන් අවසානයේ දැන් සතියක් බඩු විකුණලා තියෙනවා නම් ඒ බඩු අවසාන සතිය අවසාන වෙනකොට ඒ බඩු අඩු මිලට විකුණනවා වගේ කතාවක් තමයි මෙතන මේ කියන්නේ. හරිද? සතිය අවසානයේ දැන් රේසර් එකක් තිබ්බ ගන්න රුපියල් 100ට මෙයාලා ඒක විකුණනවා ඒ සතිය අවසානයේ රුපියල් 90කට විතර. දැන් මේක මේ උදාහරණයක් ගත්තේ. මේක එන්නේ ඉතින් ඔය කාලයකට සැරයක්. මොකද මම පාවිච්චි කරන ගන්න බඩු වෙනයි නේ. ඒ නිසා කාලයකට මේ කියන්නේ හිතා ගන්න බැරි තරම් අඩු වෙනවා. සාමාන්‍යයෙන් භාගයට භාගයක් අඩුවෙන් මේ බඩු ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ හරින් හෙන්සාර මිල අඩු කිරීම. හෙන්සාර ඉවෙන්ට් යොරෝ සික්ලියෝපුම් පුතු යොරෝ කියන්නේ විවිධ වර්ගයේ සික්ලියෝපුම් කියලා කියන්නේ මේ බඩු භාණ්ඩ. විවිධ වර්ගයේ බඩු භාණ්ඩවල සිට මේ පුතෝ සිට යොරෝ සික්ලියෝපුම් පුතු විවිධ වර්ගයේ බඩුවල සිට සෙන්හල් පුම් කියලා කියන්නේ අපි ඔය දිනදා භාවිතා කරන බඩු දක්වා තායහන් සන්පුම විවිධ වර්ගයේ බඩු සගේ පන්මේ හම්නිදා තායහන් සන්පුම විවිධ වර්ගයේ බඩු සගේ කියලා කියන්නේ අඩුවට පන්මේ හම්නිදා විකුණනවා. මොකද්ද මේකෙන් කියන්නේ? තේහොන් මාතේසු කන විශාල මාට්වල මේ ඉඳලා හිටලා එකක් ගත්තම එකක් නැත්නම් දෙකක් ගත්තම එකක් වගේ සතියන්තයේ තියෙන විශේෂ වට්ටම් සහ මිල අඩු කිරීමේ ඉවෙන්ට් ගොඩාක් බඩු භාණ්ඩවලට යෙදිලා තියෙනවා මේක මේ බඩු ගොඩාක් අඩුවට විකුණනවා කියන එක තමයි මෙතනදී කියන්නේ. මාතේසෝ නනෝ ජූන මාට් එකෙන් මාතේසෝ මාට් එක හරහා නනුව චූනන් බෙදලා දෙන නනුව චූනන් නනුදා නනුදා කියන්නේ නනුව චින්තා කියන එක බෙදීම බෙදලා දෙනවා නනුව චූනන් බෙදලා දෙන
චොන්දන් චිරල් තොන්හෙ. චොන්දන් චිරල් කියලා කියන්නේ මේ කාඩ් එක නැත්තම් තියෙන විස්තරයක් තියෙන කාඩ් පත. ඒ කියන්නේ දැන් අපි අපිට ගියාම දෙන්නේ මේ කඩේකට එහෙම ගියාම දෙන්නේ මෙන්න මේ මෙන්න බලන්න මේ බඩු ටිකට අපි වට්ටමක් දෙනවා. බලන්නකෝ මේ බඩු ටික දිහා බලවට කැමති එකක් ගන්න පුළුවන්. හරියට නිකන් මේක ලීෆ්ලට් එකක් කියලා හිතන්නකෝ. මේ වගේ ලීෆ්ලට් එකක් දෙනවා කියලා ලීෆ්ලට් නම් නෙවෙයි දැන්. ලීෆ්ලට් එකක් දෙන්නෙත් නෑ යාළුවා. මේක මෙයාලා මේ ගහලා තියෙන ලොකුවට මේ බාණ්ඩේ සයිඩ් එකෙන් ගහලා තියෙන වීඩියෝ එකේදී මම මේක පෙන්නන්නම්. මේ විස්තරය පැහැදිලි කරන ගමන්. හරිද? එතකොට මාතේ සෝ නනුව චුන් මාට් එකෙන් මේ බෙදලා දෙන චොන්තන් චිරල් තොන්හෙ ලීෆ්ලට් තොන්හෙ හරහා ලීෆ්ලට් හරහා තොන්හෙ කියලා කියන්නේ හරහා හරින් සම්බුම්මිත් හරින් කියලා කියන්නේ අඩු කිරීම කියන එක. හරින් සම්බුම් අඩු මිල අඩු කිරීමේ භාණ්ඩ මිත් සහ හරින් කපෙක් මිල අඩු කිරීමේ මේ විශේෂ වට්ටම් පිළිබඳව චූජොන් සන්පුම්තම් තන් චූජොන් සන්බුම්දන් හරින් හෙන්සායේ තෙහා චූජොන් සම්බුම්තන් චූජොන් සම්බුම් කියන මේ එයාලා නිර්දේශිත කරලා තියෙන බඩු සම්පුම් තන් කියලා කියන්නේ ආදිය නිර්දේශිත කරලා තියෙන බඩු ආදිය හරින් හෙන්සායේ තෙහාන් අඩු කරලා තියෙන බඩු පිළිබඳව තෙහාන් කියන්නේ පිළිබඳව චොම්බෝර් විස්තරයක් ඔදල් ස්විස්සම් නිදා මෙතනදී මොකද්ද කියන්නේ මේ අර මං කිව්ව දැන් මෙතන මේ ලීෆ්ලට් වගේ මෙයාලා බෙදනවා කියලා මාතේසෝ නනුව චූනන් මාට් එකෙන් බෙදලා දෙන චොන්තන් චිරල් තොන්හෙ ලීෆ්ලට් හරහා හරින් සම්පුම්මිත් හරින් සම්පුම් මිල අඩු කිරීමේ භාණ්ඩ සහ මිත් කියන්නේ සහ හරින් කපෙක් හරින් කපෙක් කියලා කියන්නේ මේ මිල අඩු කිරීමේ අඩු වුණු මුදල පිළිබඳව හරිද කපෙක් කියලා කියන්නේ වටිනාකම මිල කියන එක හරින් කපෙක් හරින් කපෙක් චූජොන් සන්පුම්ද නිර්දේශිත බඩු භාණ්ඩ ආදිය ගැන හරින් හෙන්සායේ තෙහා දැන් මෙතනදී කියන්නේ මොකද මේ චුජොන් සන්පුම්දම් හරින් හෙන්සායේ මිල අඩු කරපු භාණ්ඩ නිර්දේශිත භාණ්ඩ පිළිබඳව මිල කියන භාණ්ඩවල කොහොමද මිල අඩු වුනේ මේ වැඩි වෙලා තිබිලා මෙච්චරක් දැන් ඔය කලින් භාණ්ඩේ තිබුණු මිල ගහලා ඒක කපලා දාලා අඩු වෙච්ච මිල දාලා අන්න ඒ වගේ තියෙන විස්තරය පිළිබඳව තෙහාන් චොම්බෝර පිළිබඳ විස්තරය ඔදල් ස්විස්සම් නිදා දැනගන්නට පුළුවන් කියලා කියන ඔදල් ස්විස්සම් නිදා කියලා කියන දැන ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම ඔන්ලයින් shopping moral තොන්හේ සෝතෝ සෙම්පිල් පුමල් සගේ කුමේ හල්සු ඉස්සම් නිදා ඔන්ලයින් shopping mall සෝනන් චොංගි චෝගරෝ හරින් හෙන්සාරල් හගෝනා හරින් ಕೂಪನಲ್ 제공 합니다. 이를 활용하여 특정 상품을 싸게 구매하거나 추가 할인을 받을 수 있습니다. 온라인 쇼핑몰을 통해서도 온라인 쇼핑몰 දැන් ලංකාවේ තියෙන 온라인 쇼핑몰 මොනවද තියෙන්නේ ඩරාස් එක කියලා මම තියෙනවනේ ඩරාස් තියෙනවා මම දන්න තරමින් ඩරාස් එක තමයි තියෙන්නේ ඒකට කොරියාවේ තියෙනවා කූපන් දැන් මේ පෙන්නේ කූපන් නේව ජී මාකට් ඔය වගේ ඒවා මේවා ගොඩක් තියෙනවා මේ ඔන්ලයින් shopping market. ඒතකොට මේ ළඟදී මේ කූපන් ඊට්ස් කියන එක ඔයාලට පුළුවන් කෑම වර්ග ඕඩර් කරන්න. ඒ වෙලාවෙම ඒක ඕඩර් කරලා සාමාන්‍යයෙන් පැයක් ඇතුළත සමානට ඕඩර් කරපු කෑම එක ළඟටම එනවා. මෙන්න මේවා මේ කෑම. හරිද මේ වැඩිපුර භාවිත කරන්නේ කූපන් කියන එක තමයි. මේ කූපන් කියලා කියන්නේ ලොකු ඔන්ලයින් shopping mall එකක්. නේව එකෙත් එකක් තියෙනවා මේක ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් අය අපි නම් පාවිච්චි කරන්නේ නම් පාවිච්චි කරන කොරියන් අය ඉන්නවා. හරිද මම මේ ගැන විස්තරයක් වීඩියෝ එකේ දාන්නම්. හරි එතකොට ඔන්න ඔතන මේ කියන්නේ මේ ඔන්ලයින් shopping mall කියලා කියන්නේ මෙන්න මේවට කූපන් නේව ඕවා මෙන්න ඒව ඔයාලා මතකද මේ ඩික්ෂනරි තියෙනවා නේව ඩික්ෂනරි එක මතකද මම කලින් ඔය කියලා තියෙන්නේ
නේව කියලා කියන්නේ කොරියාවේ තියෙන සර්ච් එන්ජින් එක. අපි Google පාවිච්චි කරනවා වගේ. මෙයාලා මේ Google පාවිච්චි කරන්නේ නේව සර්ච් එන්ජින් එක. ඒ වගේ මේ සර්ච් එන්ජින් එකක් වගේ මේක shopping mall එකකුත් තියෙනවා. ඒනොට ලොකුවටම භාවිතා වෙන්නේ දැන් කූපන් කියන එක. ඔන්ලයින් shopping mall තොන්හේ සෝදෝ ඔන්ලයින් shopping mall හරහා තොන්හේ සෝදෝ මගින් කියන එක. සෙම්පිල් පුම භාණ්ඩ වර්ග එදිනෙදා භාවිතා කරන භාණ්ඩ වර්ග සගේ කුමේ හල් සුයිස්සම් නිදා සගේ අඩුවට කුමේ හල් සුයිස්සම් නිදා මිලදී ගන්නට පුළුවන්. ඔන්ලයින් shopping mall සෝනන් चोंगी चोगरो हरिन हेंसारल हगोना हरिन कूपनल चेको हमनी මේකෙදි කියන්නේ ඔන්ලයින් shopping mall වල ඔන්ලයින් shopping mall වලුත් චොංගි චොගරෝ කියලා කියන්නේ බොහෝ අවස්ථාවල නිතර හරින් හෙන්සාරල් හගෝනා වට්ටම් මිල අඩු කිරීමේ අවස්ථා පිළිබඳ ඉවෙන්ට් එකක් ගැන සහ හෝ හරින් කූපනල් චේකෝ හම්නිදා මෙයාලත් කූපන් ලබා දෙනවලු මෙයාලත් මේ කූපන් එකක් දෙනවා කියලා කියන්නේ ওই කූපන් එක සමහරට දැන් ওই මිල අඩු වෙච්ච කූපන් එක දැන් ওই කූපන් එක තියෙනවා නම් ඔයාලා දන්නේ නැති ඔය සමහරවිට මේ ඔන්ලයින් shopping ඔය platform වලට ගිහිල්ලා ඔයාලා ගන්න යනකොට බඩු කූපන් දෙනවා කියලා කියනවා AliExpress එකේම කූපන් දෙනවා මේ කූපන් එකේ කෝඩ් එක ගැහුවම භාණ්ඩේ වටිනාකමෙන් යම් කිසි ප්‍රමාණයක් අඩු වෙලා අපිට ගන්න පුළුවන් චේගොන් හම්නිදා කියලා කියන්නේ පිරිනමනවා නැත්නම් ලබා දෙනවා කියන එක. දැන් මෙයා මොකද්ද කියන්නේ ඔන්ලයින් shopping mall වල නිතරම වගේ චොංගික් චොගරෝ හරින් හෙන්සාරල් හගෝනා මිල අඩු කිරීම සහ හරින් කූපන මිල අඩු කිරීමට අදාළ කූපන් චේගෝ හම්නිදා පිරිනමනවා ලබා දෙනවා. ඉරල් පල්යවුම් හයෝ මේක ඉරල් කියලා කියන්නේ මේක පල්යවුම් හයෝ භාවිතා කරලා 특정 상품을 싸게 구매하거나 특정 상품 කියලා කියන්නේ භාණ්ඩ 특정 කියලා කියන්නේ විශේෂිත 상품을 싸게 구매하거나 싸게 කියලා කියන්නේ අඩුවට 구매하거나 මිලදී ගැනීම හෝ 추가 할인을 받을 수 있습니다. හරිනල් කියලා කියන්නේ අඩු කිරීම චුකා හරිනල් කියලා කිව්වම මේ අමතර නැත්නම් වැඩිපුර අමතර කියන එක තමයි අමතර හරිනල් අමතර මිල අඩු කිරීමක් පදල් සිස්ටම් නිදාලු ලබා ගන්නට පුළුවන්ලු. එතකොට මේ කොරියාවේ වැඩිපුර පාවිච්චි වෙන මෙන්න මේ කූපන් එක. මාත් මේක තමයි පාවිච්චි කරන්නේ. මේකක් තියෙනවා මේකෙත් පොඩ්ඩක් වැඩි ප්‍රසිද්ධ නැහැ. Gmarket කියන එක ගොඩාක් කාලෙක තිබ්බ එකක් අවුරුදු ගානකට කලින් තිබ්බ එකක් මේ කූපන් එකට වඩා මේක පරණයි මම හිතන හැටියට මම දන්න තරමින් Gmarket කියන එක ගොඩාක් පරණයි ඊට පස්සේ හෝම් ප්ලස් එකක් තියෙනවා මේ හෝම් ප්ලස් මේක පස්සේ මේවා ගැන විස්තර කරන්න ඔය ගොඩක් ඒවා තියෙනවා දැන් අපි ඊළඟ ඡේදය බලමු හරි හොඳයි එතකොට මේ ඊළඟ ඡේදයේ ඔය තියෙන්නේ තංගන් කියන එක මේ තංගන් කියලා කියනවා දන්නේ නැති කැරට් හරි කොරියාවේ තියෙන ඇප්ලිකේෂන් එකක් මාර මාතල් ඇප්ලිකේෂන් එකක් තමයි තංගන් කියලා කියන්නේ. මේකෙදි අපි මුලින්ම විස්තරය කියවලිමු මම ඊට පස්සේ පැහැදිලි කරන්න මේ ඇප්ලිකේෂන් එක ගැන. නෑ කියලාම ඉන්න එතකොට ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් චේතෙත් එක. මේක මෙහෙම platform එකක්. මේකෙන් පුළුවන් අපිට කවුරු හරි පාවිච්චි කරපු බඩුවක් විකුණනවා. සමහරවිට අපිට අපි ගාව තියෙන බඩුවක් වුණත් මෙයාලට විකුණන්න පුළුවන්. විකුණන්න සාමාන්‍යයෙන් අපි භාණ්ඩයක් අරගෙන ටික කාලයක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් හිතන්න සපතු එකක් කියලා. පාවිච්චි කරලා මෙයාලා ගොඩාක් දුරට විසික් කරන එක කරන්නේ. එහෙම නැත්තම් සපතු දෙකේ වටිනාකම 70ක් 80ක් නැත්නම් 90ක් විතර අඩුවට මේ විදිහට දෙනවා. මොබයිල් ෆෝන්ස්, කම්පියුටර්ස් ඔක්කොම ওই විදිහට. මේක හැමදේම හරියද? මේකේ නැති දෙයක් නැහැ. හැමදේම පරණ ඇඳුම් පවා විකුණනවා. එහෙම ඒවත් තියෙනවා. සමහර වෙලාවට මේ භාණ්ඩ නොමිලේ ලබා දීමක් කරනවා. හරි. එහෙම එකක් තමයි මේ තංගන් කියලා කියන්නේ. මේක මාරම වටින ඇප් එකක්.
මේක පාවිච්චි වෙන්නේ ගොඩාක්ම ළඟ ළඟ ඉන්න අය දැන්. එක සිටි එකක ඉන්න කට්ටිය හිතන්නවා. සෝල් නම් සෝල් වල තියෙන ඒරියාස් වල. සෝල් වලත් එක එක ඒරියා තියෙනවා. සෝල් කිව්වට සෝල්ම නෙවෙයි. සෝල් වල තියෙන එක එක ඒවා සංහාරම ගොඩාක් දුරට යන්න ඕක තියෙනවා. ඒවට ඒ එක එක පළාතේ ළඟ ළඟ ඉන්න අය අතර තමයි මේක ගොඩාක් දුරට පාවිච්චි වෙන්නේ. එතකොට මේක මේ මොකද ඇප්ලිකේෂන් එකට ලොග් වෙනකොට අහනවා වෙරිෆයි කරනවා. එයා ඉන්න ඒරියා එකේ ඉස්සෙල්ලා වෙරිෆයි කරලා දෙනවා. එතකොට එයා ඔය ස්ක්‍රෝල් කරලා බලනකොට එයාට පෙන්වන්නේ ඔය අපි Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට වගේ මේකේ පෙන්නනවා මේ අපේ ඒරියා එකේ කට්ටිය විකුණන්න දාලා තියෙන බඩු. එතකොට අපිටත් ඕන අපි ගාව තියෙන පරණ එකක් පාවිච්චි කරපු එකක් විකුණන්න පුළුවන්. අද ඡේදය කියවමුකෝ. 또한 당근과 같은 중고거래 플랫폼을 통해서도 생필품을 싸게 구할 수 있습니다. 다른 사람들이 또 이상 사용하지 않은 생활용품뿐만 아니라 가전제품, 가구에 이르기까지 다양한 물건을 살 수 있습니다. 이러한 중고거래 플랫폼을 통하여 자신이 사용했던 물건을 팔 수도 있습니다. 플랫폼을 통한 중고 거래는 대부분 같은 지역에 사는 사람들 사이에서 직거래로 이루어집니다. දැන් මේක පැහැදිලි කරන්න මම කිව්ව විස්තරය මේකේ තියෙනවා. 또한 තවදුරටත් තංගන්과 තංගන් දැන් ඔය මම කිව්ව ඇප් එක තමයි තංගන් කියලා කියන්නේ. කැරට් ඇප් එක. හරිද? 또한 තංගන්과 තවදුරටත් තවදුරටත් තංගන්과 මේ තංගන් වගේ කතන් චුංගෝ කොරේ පලෙත්පොම එක සමාන මේ චුංගු බඩු ඉක්ුණන පලට්ෆෝර්මල් තොන්හේ සෝදෝ මේ තංගන් වගේ තියෙන පලට්ෆෝර්ම් තොන්හේ සෝදෝ හරහා චුංගෝ කොරේ පලෙත්පොමල් යන්න මේ පාවිච්චි කරපු බඩු චුංගෝ කියලා කියන්නේ පාවිච්චි කරපු බඩු කොරේ ප්ලැට්ෆෝම ගනිදුණු කරන ප්ලැට්ෆෝම පාවිච්චි කරපු බඩු මිලදී ගන්න විකුණන්න පාවිච්චි කරන මේ තංගන් එක වගේ ඇප්ලිකේෂන් තොන්හේසෝදෝ හරහත් මගින් සෙන්පිල් පුමල් හරහා කියනත් පුළුවන් තොන්හේසෝදෝ හරහා කියන එකත් වගේම මගින් කෙනෙක් ගන්නත් පුළුවන් සෙන්පිල් පුමල් සගේ කොහල් සුවිසම්නිදා අඩුවට මිලදී ගන්නට පුළුවන් මේ වගේ තංගන්න එක වගේ පරණ බඩු විකුණන ඇප්ලිකේෂන් හරහාත් මේ බඩු භාණ්ඩ අඩුවට මිලදී ගන්නට පුළුවන් පාවිච්චි කරපුවා හරිද ලුත් ඒවත් තියෙනවා තරන් සරම්දරී තෝ ඊසන් 사용하지 않은 생활용품뿐 මහන් අනිරා මේ මොකද තරන් සරම්දරී තරන් කියන වෙනත් සරම්දරී මිනිසුන් අනිත් පුද්ගලයා තෝ තවදුරටත් ඊසන් 사용하지 않은 ඊසන් 사용하지 않은 කියලා කියන්නේ තවදුරටත් භාවිතා නොකරන 사용하다 කියන එක පාවිච්චි කරන ඊසන් තවදුරටත් 사용하지 않은 භාවිතා නොකරන 생활용품뿐만 아니라 තවදුරටත් පාවිච්චි කරන බඩු භාණ්ඩ විතරක් නෙවෙයි 가전제품 가구에 이르기까지 가정제품 කියලා කියන්නේ මේ ගෙදර පාවිච්චි කරන බඩු භාණ්ඩ හරිද මොනවාද ගෙදර පාවිච්චි කරන අපි මොනවද අපි පාවිච්චි කරන ගෙදර වැකුම් ක්ලීනර්ස් අර ෆ්‍රිජ් එකක් ඔය වගේ ඕවා තියෙනවා ටීවී හරි ඕවා තමයි මේ 가전제품 මොකද මේ කියන්නේ ආයෙ මම කියන්නම් තරන් සරම්දරී තෝ ඊසන් 사용하지 않은 생활용품만 아니라 අනිත් කට්ටිය තවදුරටත් භාවිතා කරන්න නැති බඩු විතරක් නෙවෙයි මේ ටීවී ෆ්‍රිජ් අර වගේ මේවා ඒ වගේම කාගුවේ ඉරගිකාචි ගෘහ භාණ්ඩ දක්වා කාගුවේ ඉරගිකාචි ගෘහ භාණ්ඩ දක්වා තායහන් මුල් කොනල්
විවිධ වර්ගයේ තායන් හන්ඩ කියලා කියන්නේ විවිධ වර්ගයේ මුල් කොන බඩු භාණ්ඩ සල්ස්විස් නිදා මිලදී ගන්නට පුළුවන්. ඉරෝහන් චුංගු කොරේ පෙලෙත් පොමල් තොංහායෝ. ඉරෝහන් මෙවැනි චුංගු කොරේ පෙලෙත් පෙමොල් තොංහායෝ මෙවැනි චුංගු කොරේ භාවිත කළ බඩු භාණ්ඩ ගනුදෙනු කරන ප්ලැට්ෆෝර්මල් තොංහායෝ හරහා චශිනී කියලා කියන්නේ ඔබ සයොන් හෙද්දොන් භාවිතා කළ මුල් කොනල් පල්සුදු ඉස්සම්නිදා 이러한 중국 거래 플랫폼을 통하여 자신이 사용했던 물건을 팔 수도 있습니다. මේ වගේ 플랫폼 හරහා ඔයා භාවිතා කරපු බඩු භාණ්ඩත් විකුණන්න පුළුවන්. 팔 수도 있습니다. විකුණන්න පුළුවන්. 플랫폼을 통한 중국 거래는 대부분 같은 지역에 사는 사람들 사이에서 직거래로 이루어집니다. කියන්නේ මොකද්ද? මේ platform එක හරහා මේ චුංග කොරේන භාවිතා කළ බඩු භාණ්ඩ විකුණා ගැනීම සහ මිලදී ගැනීම. තෙබුබුන් බොහෝ විට කතන් චියෝගේ සානන්නේ කතන් එකම නැත්නම් සමාන චියෝගේ ගමේ නැත්නම් එකම ප්‍රදේශයේ චියෝගේ ප්‍රදේශයේ සානන් ජීවත් වන සරන්දල් සයියේසෝ පුද්ගලයන් අතර චික්කොරේරෝ ඉරෝජිම්නිතා කෙලින්ම සිද්ධ වෙනවා කියලා කියනවා. කෙලින්ම සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ එක ළඟ ඉන්න කට්ටිය අතර මේක සිද්ධ වෙනවා කියලා කියන්නේ. එතකොට මේ මම ඔය පැහැදිලි කරපු ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකකින් මේක තව ටිකක් පැහැදිලි කරගමු කොහොමද මේ ඇප්ලිකේෂන් භාවිතා වෙන්නේ. මම හිතනවා ගොඩක් එක කරා. අද වීඩියෝ එකේ පෙන්නපු විස්තර ටික මේ පොඩක් බලන්න CV එකට යන ගමන් ඉන්නේ. මම ඔයාලට පෙන්නන්නේ CV එක ඇතුළට ගිහිල්ලා කොහොමද මේකේ බඩු භාණ්ඩ කොහොමද විකිනෙන්නේ, මේකේ 1+1 ඒවා කොහොමද තියෙන, 2+1 ඒවා කොහොමද තියෙන එක පොඩි වීඩියෝ එකක් හදලා පෙන්නන්න. 안녕하세요. 오늘 배는 뛰는 바도 하루. මොන හරි ගන්නත් ඕනේදී හරිද? බලමු මොනවද තියෙන්නේ. බැටරි වර්ග තියෙනවා. බලමු බැටරි. මේක දෙකක් ගත්තොත් එකක් හම්බ වෙනවා ෆ්‍රී. මේ බැටරි එකෙන් දෙකක් ගත්තොත් එකක් ෆ්‍රී හම්බ වෙනවා. දෙකක් ගත්තොත් එකක්. මම ගන්න යනවා ටූත්බ්‍රෂ් එක. टूथब्रश की उड़े तीन पे 1+1 මේක 1+1 ගන්න බ්‍රෂ් එක මේක 1+1 එකක් තියෙනවා හරිද? ඉන්න මම බ්‍රෂ් එකෙන් දෙකක් ගන්නවා එකක් චොරණ තුනක් වෙන්නේ දෙකක් ගමු. රිමෝට් එකක් තියෙනවා. පේනවනේ 1+1 කරලා තියෙනවා. එක 2+1 දෙකක් ගත්තොත් එකක්. එක 1+1 එකක් ගත්තොත් එකයි. चॉकलेट्स गन चॉकलेट्स गन මොනවද චොක්ලට්ස් තියෙන මේක මේකට දෙකට එකයි මේක නම් එකයි මේකෙන් තෑග් ගන්න ඕනේ මේක මම නිකන් ගන්න කණ්ඩ හරි
එච්චර හරින ඔන්න ඔච්චරය පොඩි වීඩියෝ එකක් හදුවේ පස්සේ විස්තර කියන්න අපි තංගන්න එකේ විස්තරයක් ගැන මම කතා කරා අර චුංගු බඩු ගන්න පුළුවන් එකක් ගැන මම ඒකත් පෙන්නන්නම් පස්සේ ඒක ගැන පස්සේ මම විස්තරයක් දෙන්නම් untuk apa terus oh makul itu ke ya collection gan pena nih bismillah 안녕하세요. දැන් ඔන්න මාට්ටෙන් එළියට ගියා දැන් හරි දැන් එළියට යන්න ගිහිල්ලා මම යන්නේ ගහක මල් තියෙනවා පිපිලා මේ දැන් සීත කාලේ ඉවරයි ඔන්න දැන් වසන්ත කාලේ එන්න හදන්නේ මල් ටිකකුත් තියෙනවා පාරේ ලස්සනට ඔන්න ඒකත් බලාගන්න මම තංගන්න එක ගැන වීඩියෝ එකක් මේකෙන් ආවට උන තංගන්න එක ගැන පොඩ්ඩක් මම කතා කරන්න එන හරි මම හිතනවා පොඩි අවබෝධයක් එන්නදී පොඩි විනාඩි ගානක වීඩියෝ ක්ලිප් එකක් නිසා මොකද ඉතින් ඊළඟට අපි බලමු මේ තංගන්න ඇප් එකට ගිහලා නැත්නම් කැරට් ඇප් එකට පේනවා ඉතින් මේ ස්ක්‍රීන් එකේ තියෙනවා අපි යමු කැරට් ඇප් එකට අපි කතා කරේ මතකනේ චුංගු බඩු ගන්න පුළුවන් මොනවද චුංගු කියලා කියන්නේ පාවිච්චි කරු බඩු ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක තමයි මේ මම කිව්වා වගේම මේකේ අපිට බඩු පාවිච්චි කරු බඩු ගන්නත් පුළුවන් ඒ වගේම අපි ගාව තියෙන බඩු විකුණන්නත් පුළුවන් මේ ඇප්ලිකේෂන් එක හරහා බලන්න ඔයාලට පේන ඇති මේ අයිටම්ස් තියෙනවා මේ iPhone 12 එකක් තියෙනවා sold මේක විකුණලා බලන්න තියෙන එක බලන්න උරලෝසු මොබයිල් ෆෝන්ස් මේ කාර් එකකුත් තියෙනවා මේ කාර් එක හමාන් 490යි ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් මේක අහන්නේ ගාන කීයද ලක්ෂ ලක්ෂ 10ක් විතර ලංකාවේ සල්ලි වලින් මේ කාර් එක hard disk ඔන්න දැක්ක ඔය විදිහට මේකේ items තියෙනවා ගොඩාක් විකුණන්න ඔය විදිහට එතකොට මේකේ තවත් දෙයක් තමයි මේකේ මේ බඩු විකුණන්න දාලා තිබ්බට මේකේ තියෙන එක මේ අපිට තව part time jobs හොයාගන්න පුළුවන් වාහන laundry services අන්න මේ වගේ ගොඩාක් services තියෙනවා මේ තංගන්න app එකෙන් ඉතින් ඒ වගේ මම ඔයාලට පෙන්නන්නම් මේ chat rooms තියෙනවා මේකේ يعني ළඟ ඉන්න කට්ටියට හම්බෙලා කතා කරන්න පුළුවන් තමන්ගේ ඒරියා එකේ ඉන්න එහෙම ගොඩාක් ඒවාක් තියෙනවා එතකොට මේ මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් මේ online shopping mall එකක් විදිහට කූපන් එක ගැන පෙන්නන්න මේ තියෙන කූපන් එක මේක online shopping mall එකක් මම ගොඩාක් වෙලාවට මේක පාවිච්චි කරනවා ඉතින් මේකේ මේ දැක්කද මේ 103ක් අඩුවෙන් ගන්න පුළුවන් දැක්කද ඩිස්කවුන්ට්ස් ගොඩක් තියෙනවා විදිහට පළතුරු ඒ වගේ මේ ෆැබ්‍රික් එක මේ බලන්න මේ ෆැබ්‍රික් කියලා අපි ලංකාවේදී පාවිච්චි කරන්නේ මොනවද ඇඳුම් වලට දාන්න ඉතින් මෙන්න මේක මේ බලන්න ගාන තියෙන 8200ක් කියලා වොන් නමුත් මේක භාගයට භාග 145ක් අඩු වෙලා 4480යි වොන් වලට ගන්න පුළුවන් මේක හරි එතකොට ඔන්න විදිහට මේ අයිටම්ස් ගොඩක් තියෙනවා අපිට ඕන නම් තව සර්ච් කරලා බලන්න පුළුවන් අපි බලමු නිකම්ම ඔය ලැප්ටොප් එක තියෙන කලින් සර්ච් කරපුවා
මේ ලැප්ටොප්ස් තියෙනවා ගන්න පුළුවන් මේ කැමති අයිටම් එකක් මේ විදිහට සර්ච් කරලා බලන්න පුළුවන්. සාමාන්‍ය ගොඩාක් අයිටම් හැම අයිටම් එකක්ම වගේ මේක ගන්නද කියලා. එතකොට මේ මම පර්චේස් කරපු වඩු තියෙනවා මේකේ. මම මෙතනදී ගත්ත අයිටම්ස් තියෙනවා. මෙන්න මේ ඩිස්කවුන්ට් එක ගෙනවිල්ලා තිබ්බේ. මේ මම ගත්ත අයිටම්ස් තමයි මේ ඩිලිවර් කියලා වැටලා තියෙන්නේ. හොඳයි එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගැන අවබෝධයක් ගන්න ඇති කියලා. පාඩමේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ අපි කලින් පැහැදිලි කරපු පාඩමේ ඡේදයට අදාළව ඒ ඡේදයේ හැම වචනයක්ම සිංහල තේරුමත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් වීඩියෝ ගැන අදහසක් එකතු කරගෙන යන්න කමෙන්ට් එකක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.